සුයිසයිඩ් කරගන්න ප්‍රශ්න අපි නිතර දකිනවා නිවුස් වල අහනවා සෝෂල් මීඩියා වල ෂෙයා වෙනවා. ඉතින් ඒක ඇත්තටම අපි දන්නේ ඒවානේ. සමහර ඒවා තියෙන්න පුළුවන් අපි නොදන්නා. තව කොච්චර කතා ඇද්ද එහෙම නේද? සමහර අය ඉන්නවා මට හම්බෙලා තියෙනවා සුයිසයිඩ් කරගන්න try කරලා තියෙනවා දෙතුන් පාර. ඉතින් හරිම කනගාටුදායකයි. ඉතින් මේ වගේ වෙලාවට අපි ශනිකවම කොච්චර අපි දේවල් කරත් එක වෙලාවක් එන්න පුළුවන් මොහොතක් එන්න පුළුවන් අපේ හිත හොඳටම රිදෙන අපේ ඉමෝෂන්ස් හැන්ඩල් කරගන්න බැරි වෙන. ඉතින් ඒක නිසා අනිත් මිනිස්සුම ජජ් කරන්න එපා. ඉතින් ඔයාගේ ජීවිතේ ඒ වගේ දෙයකට මුහුණ දීලා ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාව විශ්වාස කරයි කියලා තේරුම් ගනී කියලා හිතන සමහර කෙනෙකුට මේ වගේ කෙනෙක් ඉන්න නැති වෙන්න පුළුවන්. අම්මා තාත්තට කියන්න බැරි නම් ඒක විශ්වාස කරන්න කරයි කියලා හිතන කෙනෙක් එක බෙදා ගන්න. නොකිය තනියෙන් සෆර් කරන්න එපා කොයි වෙලේකවත්. ඉතින් අනිවාර්යයෙන්ම මේ දේවල් බෙදාගත්තොත් ඔයාට පුළුවන් විසඳුමකට යන්න. ඒක නිසා අනිවාර්යයෙන්ම කතා කරන එක තමයි වැදගත්. ප්‍රොෆෙෂනල් හෙල්ප් එක පුළුවන් කෙනෙක් ඉන්නවනේ අනිවාර්යයෙන්ම ගන්න. පව් කරන්න එපා. මොකද ජීවිතේ තමයි අපිට වැදගත්ම දේ. අපි ජීවත් වෙලා ඉන්න ඕනේ මොන දේ කරන්නත් එමු නේද? ලස්සනට ඉන්න, ඉගෙන ගන්න මේ ඕනම දෙයක් කරන්න හොඳින් මානසික සෞඛ්‍යය තියාගෙන ඉන්න ඕනි කරනවා.